He also ran several successful businesses. Ranlutu Jewellery, Kurunagala. Wedding Ring, Gem and Jewellery, Private Limited, Kurunagala, Bambalapitiya, Nugegoda and Anuradhapura. Dine Hut Restaurant, Kurunagala, where he indulged his passion for serving delicious food. On a personal note, he is blessed with a lovely family. His wife and 4 wonderful children. He is also an active member of the Wayamba Sport Shooting Club. Life has taught him that every challenge is an opportunity in disguise and wants to empower others to unlock their greatest potential, because leadership is about lifting others while you climb. Finally, he thanks you all for your time and the support. Now, I would like to invite our keynote speaker, the special guest today, Mr. Dr. Rice Meera, to address the leaders of 36011. Thank you. Kids are the fast learners. ඔයාලා දන්නවද දන්නේ නැද්ද ඒක? So අද දවසේ මාත් එක්ක ඉන්න පැයකට ඔයාලා ළමයි පොඩි ළමෙක් වෙන්න පුළුවන්ද ඔයාලට? පුළුවන්ද බැරිද? Please පුළුවන්ද බැරිද? හරි. මම බලාපොරොත්තු වෙන අද දවසේ පැයක් මාත් එක්ක ඉන්න වෙලාවල පොඩි ළමෙක් වෙනවාට. Sure? Okay, thank you very much. So, Tony Robbins के स्पेशल ट्रेनिंग ही का अत्यावश्यक කොටසක් තියෙනවා සක්සස් සම්බන්ධව අපි තුල ඩෙවලොප් කරන්න ඕන ඒරියාස් 3ක්. ඒකෙන් එකක් ඇවිල්ලා අපිට තියෙන්න ඕන හරි ફોකස් එකක්. දෙවෙනි එක ලැන්ග්වේජ් කියන එක. තුන්වෙනි එක ෆිසියොලොජි කියන එක. පුළුවන් නම් ලියා ගන්න මේ තුන ප්‍රධානයි නායකයෙකුට. විතරක් නෙමෙයි අපි සක්සස්ෆුල් පර්සන් කෙනෙක් වෙන්න. අපි ජීවිතේ අපි සාර්ථකත්වයට කරා යන්නට අවශ්‍ය කරන කරුණු තුනක් තියෙනවා. එකක් ફોකස්, අනිත් එක ලැන්ග්වේජ්, තුන්වෙනි එක පර්සනැලිටි, ෆිසියොලොජි කියන එක. ඔයාගේ උස ප්‍රශ්නයක් නැහැ, බඩ ප්‍රශ්නයක් නැහැ, කොණ්ඩේ ප්‍රශ්නයක් නැහැ, වයස ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ලස්සනට අයන් කරලා අඳින්න පුළුවන් නම් ඒක තමයි ඔයාගේ ෆිසියොලොජි. ඔයාලගේ ඩෙවලොප්මන්ට්, ඔයාලගේ ස්ටාෆ් එකේ ඩෙවලොප්මන්ට් එකට ඔයාලගේ අචීව්මන්ට්ස් වලට කොහොමද ask questions instead of giving orders කියන. ඒ වගේම ලැන්ග්වේජ් එක අපිට වර්ධනය කරගන්න පුළුවන් නම් you can go for tremendous success in your life. මං කියන එක හරිද වැරදිද? හරිද කට්ටිය එකක් අත්සන්න. Very good. Good boy. අපිට දෙන්නකෝ. තවසරේකෝ. Good boys and girls. Second is focus. Focus ගොඩක් කියන්නේ අපිටම focus තියෙනවා. හරි focus එකකින් නැති කෙනා කිසිම දෙයක් සපයා ගන්න නැහැ. අපි හැමෝටම focus එකක් තියෙනවා. සමහරකට අපි කොලෙස්ටරෝල් තියෙනවා, සමහරකට ප්‍රෙෂර් තියෙනවා. ඒකට කොටුණා focus එකක් දෙන්න ඉස්සර පාස්තුනේ කරනවා. මේ අර්ථකථන මොනවද කරන්නේ? මම දේ මත එක්සර්සයිස් කරනවා, වෝකින් කරනවා, ෆුඩ් කන්ට්‍රෝල් වලට යනවා. හොඳ නිින්දක් නැහැ. කොහොම හරි මම කතා කරගන්නවා. මේ වගේ focus එකක් තියෙනවා. ඔයාලගේ achievements එක මේ උපන් දිවා හැම විභාගෙකම අලුතෙන් විභාගෙක පාටි ඉන්න ඕනේ. මේ අපේ ක්ලබ් එකට වෙන ක්ලබ් එකකට හඳුනලා දෙන්න. That's kind of focus and vision. So focus is most important. මම කතා කරන්නේ focus එක මට තියෙන්න ඕනේ. මම දෙන්නේ මොකක්ද කියලා ඒකට focus එක තියෙන්න ඕනේ. Focus is most important. Flexibility කොච්චරද? ඉතින් ගොඩ කට්ටිය ඉන්න flexibility නැති කට්ටිය. මම දන්නවා. ගොඩ කට්ටිය ඉන්නවා flexibility එක නැහැ. හැමෝත් එකම hina වෙන්නේ නැහැ. අසලන්න දෙන්නේ නැහැ. එහෙම ඉන්න ගොඩ කට්ටිය. එනර්ජි කොච්චර තියෙනවද? 80%. Okay. එනර්ජි 30ක් කපනා කරලා නියන්න හේතුව ඒක ඔයාව වර්ධනය කරන්න ඔයාලට උදව් කරනවාමයි. ඇත්ත කියන්න. එනර්ජි කිසියෙක තියනවාද? ඇක්ෂන් කතා කරද්දී මොනවද අපේ සාමාන්‍ය පාසල් වල ටික පාලි වල ටික යමනා වල සමතාන. ඒක කොච්චර දුර අපි ජීවිතේ දා ගන්නවද? ඇක්ෂන්. Number 3 action. Number 4 number 3 communication skill කොච්චරක් තියෙනවද? කියන්නේ percentage කියන්නේ communication skills කොච්චරක් තියෙනවද? 70. Very good. Communication skill 80%. ඔරුණේ දෙපා. Number 4 active face කොච්චරක් තියෙනවද? අපිට මම hina වෙලා ඉන්න මිනිස්සුන් එක්ක hina වෙලා ඉන්න මිනිස්සුන් එක්ක කවුද ඉන්නේ? මොකද audience එකක් ඉන්නවා. මොන උත්සාහ ඉන්නේ එහත් එක්ක audience එකක් නෑ. ඔයාම
හොඳ ලීඩර් කෙනෙක් නේද හිනාගෙන එනර්ජිටික් ටීම් එකට අපි ඊට පස්සේ ටීම් එකක් ඉන්නවා. අපිට ඕනෙද නැද්ද ටීම් එක? ඕඩියන්ස් සෙට් එකක් ඕනෙද නැද්ද? ෆලෝවර්ස් සෙට් එකක් ඕනෙද නැද්ද? To my dear friend, Dr. Rais, it's with great pride and deep gratitude that I welcome you. Thank you for accepting our invitation and joining us today. Your willingness to share your wisdom and experience is a true gift to our community, and we are eager to learn from your strength, insights. Our friendship now spans nearly 25 years, a journey that begins with our shared service as Leos in the Leo Club of Kurunegala. It has been privileged to grow together through those experiences. Today, I warmly invite you to take the next step and join the Lions movement. Your dedication, leadership and spirit of service would be in true asset to our cause. I warmly welcome each and every one of you to this important event. I am confident that through this session, you will further sharpen your knowledge, enhance your leadership skills, and strengthen your readiness to serve our district with excellence. Together, let's move forward with unity and purpose to achieve our district goals and ensure a successful and impactful year ahead. The largest in multiple 306, right? We became the largest in 306. So here basically who was in charge? Your DG. Like, shall we give a big round of applause to Land Government? Landmarks averagely, like, in the past we do about 5-6. Right? As a district we do 5-6 landmark projects. So again, we appointed Pushpa Kumara. Already Governor Nyane has identified East potential, right? We appointed him as GST. එතකොට අපි initially කතා කරනකොට අපි plan කරා we'll have 50 landmark projects, right? 50 landmark projects අපි plan කරා. එතකොට like some seniors they told like me ගාවට පොඩක් පිස්සුත් ඇදලා තියෙනවා කියලා. Right? Because like 5 karna thana, api 50 kiyapo eka, it was a big task. Economic crisis, COVID eka ivara vela. But again, line push pace period 50 eka 130 una. Right? 130 line ma. Today also I saw some bus stands at Kurunegala. So by preserving health and well-being, we can strengthen the communities and also අපේ ඔයගොල්ලෝ දන්නවා LCIF ගැන අහලා තියෙනවා ඒ තියෙන ඉතා විශාල සල්ලි වලින් අපි grants දෙනවා. ඒවා එතකොට ඔයගොල්ලෝ දන්නවා LCIF එකෙන් අපිට ගොඩක් හම්බ වෙනවා. ඒ වගේම මුළු ලෝකෙම අවශ්‍යතාව අපිට පිරිමහන්න මේ grants දෙන්න පුළුවන්. And the slogan අපි Lions ලා කියන එකේ තේරුම ඇත්තටම is liberty, intelligence, our nation safety. ඒ slogan එකෙන් තමයි acronym එක Lions කියලා හම්බලා තියෙන්නේ, right? So these are very basics, and of course අපේ තේමාව තමයි we serve. Leadership is important, and how through service also we can hone leadership, right? So basically අපේ 8 global service areas තියෙනවා. අපි බලාපොරොත්තු වෙන කවදාවත් මම කිව්වා වගේ district එකෙන් push කරන්න නෙමෙයි projects club එකෙන් identify කරන්න ඕනේ මොනවද ඕනේ කියලා. එතකොට as the regional coordinators or the service coordinators in the club හරිද? ඕගොල්ලන්ට පුළුවන් club එකට කතා කරලා ඕගොල්ලන්ට මේ වගේ project එකක් කරන්න පුළුවන් කියලා ඒගොල්ලන්ව දැනුවත් කරන්න. මීරිගම මෙට්‍රෝ ඒකේ ඉන්නවා racing car driver කියන්නේ racers වලට යන්නේ then brothers තුන් දෙනෙක් ප්‍රියංකර සහෝදරයෝ මම හිතන්නේ ඒගොල්ලෝ තමයි මේ ඊට පස්සේ ගවර්නර් සෙනාට මම හිතන්නේ ඒගොල්ලෝ කරා මම කිව්වා ඇයි ඉතින් ඔයගොල්ලන්ට ඒ ටැලන්ට් එක තියෙනවනේ ක්ලබ් එක ඇතුලේ ඕගනයිස් කරන්න ෆොටෝ රැලි එකක් right
ඒ තුන් දෙනාගේ ටැලන්ට් එකෙන් මෝටර් රැලි එකක් ඕගනයිස් කරලා ඒකේ ඇත්තටම ගොඩක් පාටිසිපන්ට්ස්ලා හිටියේ ලයන්ස්ලස් නෙමෙයි. ගමේම ඒගොල්ලෝ. හරි? කළා මෝටර් රැලි එකක් කරා. It was very successful. Through that fundraiser, community got to know about the club. They raised funds. So you got to think outside the box. Look at your strengths, right? What can be used? හරි. කවුද දැන් ඉවර කරලා ඉවර? We are completed now. අපිට චලාවන මොකද එහා පැත්තට තියෙනවා. The strength of the rock and power of the tusk. This is team. The rock means we are strong, steady and reliable. The tusk shows we are powerful, determined and ready to face any challenge. Together they represent our team strength and energy. We work hard, stay strong and never give up. For people from different nations and religions, show diversity, friendship and unity. Shaking hands represents cooperation, helping others and friendship. Always serving the needy. The act of helping others, highlighting compassion and community service. Growing the community, inviting more people to join and be part of our movement. Unity and loyalty. A commitment to not losing members. Fostering sense of belonging, a trust. Colors. White represents peace and purity. Green symbolizes prosperity, growth and hope. Blue denotes freedom, tranquility and openness. Principal cabinet structure. And this is our principal cabinet officers. Cabinet secretary, first vice governor, second vice governor, cabinet secretary, cabinet treasurer, and cabinet secretary has 3 dynamic deputies, Dhammika Tennago, Anuruddha Bandara, and Lalit Tera, and cabinet treasurer Arur Priyadarshana, he has 3 deputies, Amina Tilakaratna, Lion Ann Dansford, Lion P.K. Pereira, and our GAT team, GMT coordinator, Lion Rohan Hettiarachchi, Lion Sudat Dalugama GST, District GET coordinator, Lion Team TMS Tennago, GLT coordinator, Lion Jaliapa, LCIF coordinator, Lion Latika, Marketing and Communication, Lion Amara, District GMA coordinator, Lion Kamlaratna Hera, District MAF coordinator, Lion Inoka Chandrasekhara, District Evolution and IT, Lion Riyansi, Global Causes, Health and Wellness, Lion Dr. Vikramasinghe, Lion Janaka Patirana, Village Election, Landmark and Parks, TMS Tennago, and Chief Protocol Officer, Lion Salagiri Bandara, Lion Ladies Committee Chairperson, Lion Ann Dansford, Advisor to DG, Lion Achanta Bandara. ආදරණීය සිංහ සමාජිකාවනි, ඔබ සමහර විට ඔබේ වටිනාකම අද දන්නේ නැතුව ඇති. අද මේ කැබිනට් එක පත් කරනකොට 1500ක් දෙන අතරින් මට සෑහෙන අමාරු කාර්යයක් වුණා 100ක් තෝරන්න. ඔබ දන්නවා අනුරාධපුර කුරුණෑගල කියන්නේ රාජධානි වලින් පිරිච්ච ප්‍රදේශයක්. අනුරාධපුර